බ්‍රහ්ම ලෝක බ්‍රහ්මයෙකුට සංඝයාට දන් දෙන්න ඕන නම් මනුස්ස ලෝකෙට එන්න ඕන. ඒ නිසා ඔබට මේ ලැබිච්ච අවස්ථාව තේරුම් ගන්න. දෙවියෙකුට දානයක් දෙන්න ඕන නම් සංඝයාට මනුස්ස ලෝකෙට එන්න ඕන. සුද්දෙකුට හිතු විදියට දන් දෙන්න බෑ. මේ මනුස්ස ලෝකෙ විතරයි දන් දෙන්න තියෙන්නේ පින්වත්නි. මීට අවුරුදු 300කට විතර කලින් මහනුවර යුගයේ ස්වාමීන් වහන්සේ නමක් පාරේ පිණ්ඩපාත යනකොට ඒ කාලේ මිනිස්සු දන්නේ පිණ්ඩපාත කියන්නේ මොකද්ද කියලා. ඒ කාලේ මහනුවර යුගයේ මිනිස්සු දන්නේ. එහෙම යුගයක් ලංකාවේ තිබ්බා. ඒවා පහු කරගෙනයි මේ අපි පින්වත්නි තුනුරුවන් සරණින් මහ බෝධියේ සෑය පිහිටෙන් අපි අද දන් දෙනවා. අපි අද බණ අහනවා. ලංකාවේ මිනිස්සු දන් දෙන්න නැති අවස්ථා තිබ්බා. යුද්ධ තිබිලා මිනිස්සු හැංගි හිටපු කාල තිබ්බා. ලංකාවේ හැම පිරිමියෙක්ගෙම පිරිමි කියලා පිරිසක් හිටියනම් සිංහල හැම පිරිමියෙක්ගෙම අතපය කපලා තිබ්බ කාලයක් තිබ්බ පොළොන්නරුවේ. ප්‍රකෘති පිරිමියෙක් ලංකාවේ හිටියේ නැති කාලයක් තිබ්බා. ලංකාවට අවුරුදු 12ක් දුර්භීක්ෂ ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා මරාගෙන පුච්චලා කාපු කාලයක් තිබ්බා. එහෙම යුග පහු කරගෙන ඇවිල්ලායි මේ අපි දන් දීම ගැන කතා කරන්නේ. සිල් රැකීම ගැන කතා කරන්නේ. බණ ඇසීම ගැන කතා කරන්නේ. මේ කාලය ගොඩාක් නෑ පින්වත්නි. ටික කාලයයි තියෙන්නේ. ටික කාලයයි තියෙන්නේ. මේ කාලේ ඉක්මනට පින් පුරව ගන්න. මේ කාලේ ඉක්මනට පින් රැස් කරගන්න. මේ කාලේ ඉක්මනට තමන්ගේ යහපත හදාගන්න. ඔබ හෙට උදේ මැරුණොත් එහෙම ඔබට සියල්ල අහිමි වෙනවා. ඒ නිසා මරණයට කලින් පින් පුරව ගන්න. ඒ නිසා අවසාන වශයෙන් මම එකක් කියන්නම් ඔබට. එකක් කියන්නම්. ඔබ හොඳට බුදුරජාණන් වහන්සේ සරණ යන්න. සරණ යන්න. ඒකට කියනවා මොකද්ද කියන්නේ? සරණ යනවා. සරණ කියලා කියන්නේ පින්වත්නි මට බුදුරජාණන් වහන්සේ විතරයි වෙන පිහිටක් නෑ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. වෙන සරණක් නෑ මට බුදු සරණ විතරයි. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයේ විතරයි. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. සංඝ සරණ විතරයි. කවුරු හරි කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියොත් එයාගේ ජීවිතේට ඒ මොහොතේ ඉඳන් විශාල පින් කන්දරාවක් එකතු වෙනවා. ඒකට කියනවා පුණ්‍ය ගංගාවක්. විශාල පුණ්‍ය ගංගාවක් හැරෙනවා එයාගේ ජීවිතේට. සරණ ගියපු මොහොතේ ඉඳන් පුණ්‍ය ගංගාවෙන් පිනෙන් ජීවිතේ පිරෙනවා. ආන්ගේ ගංගා තුන හදාගන්න ඔයාලා. ඊට පස්සේ හදි හෝනියන් දේවාල ඌව පස්සේ යන්න එපා. තුනුරුවම ළඟ තියාගන්න. මොකද මැරිලා පළච්ච දවසකට ඉතුරු වෙන්නේ තුනුරුවන්. ඊළඟට සිල්පද 5 S2 වගේ සිල්පද ටික බොණ්ඩ එපා. හොරකම් කරන්න එපා. වැරදි කාම සේවනයේ පරිසරයේ එයි. අහුවෙන්න එපා. බොරු කියන්න එපා. මේ සිල්පද ටික රැකගන්න. මොකද මම මෙහෙම කියන්නේ ඊළඟ ජීවිතේ හදාගන්න, සැලසුම් කරගන්න. මේ ජීවිතේ වස්තුව තිබෙන්නේ නැතක් කමන්නේ. දුප්පත් උනක් කමන්නේ. කන්න බොන්න නැති උනක් කමන්නේ. අඩු වේලක් කර වේලක් කෑවත් කමක් නැහැ. සරණ රැකගන්න. ඊළඟට සිල්පද 5 අඩු ගන්න ඔය ටික තියාගන්න.